කවුද මේ ගෙදර ලොක්කා? ආවයා දැන්ද එන්නේ මං බලාගෙන හිටියේ. ආවයා දැන්ද එන්නේ මං බලාගෙන හිටියේ. දොරකඩට වෙලා ඉඳන් මගේ ඇස් දෙකත් මහන්සි වුණේ. අනේ නෝනේ කේන්ති එපා, මටත් ඉතිං කරන්න බැරිපා. අනේ නෝනේ කේන්ති එපා, මටත් ඉතිං කරන්න බැරිපා. මගදී යාළුවෙක් හම්බ වුණා, ඒකයි ටිකක් පරක්කුණා. යාළුවෙක් හම්බ වුණා කියලා හැමදාම බේරෙන්න බැරියලා. යාළුවෙක් හම්බ වුණා කියලා හැමදාම බේරෙන්න බැරියලා. ඔය කියන කතාව නම් මං අහලා තියෙනවා පරණ කාලෙලා. අනේ මටත් ටිකක් තේරෙන්න, ඔයාම දැන් පොඩ්ඩක් හිතන්න. අනේ මට ටිකක් තේරෙන්න, ඔයාම දැන් පොඩ්ඩක් හිතන්න. රස්සාවත් ගෙදර වැඩත් දෙකම කරලා බලන්න. ඔව් මට තේරෙනවා, ඒත් මටත් දුක හිතෙනවා. ඔව් මටත් තේරෙනවා, ඒත් මටත් දුක හිතෙනවා. ගෙදර ආව ගමන් නෝනා කේන්තියෙන් බලනවා. ගෙදර වැඩේ කවුරු කරයි, ළමයි දෙන්නා කවුරු බලයි. ගෙදර වැඩේ කවුරු කරයි, ළමයි දෙන්නා කවුරු බලයි. මමත් තනියම දවසම වටේ දුවලා හෙම්බත් වෙයි. හරි හරි අද ඉඳන් මමත් ගෙදර වැඩට උදව් කරන්නම්. හරි හරි අද ඉඳන් මමත් ගෙදර වැඩට උදව් කරන්නම්. රෙදි ටිකත් මම හොදලා ඉමත් පොඩ්ඩක් අතු ගන්නම්. අපොයි එහෙම කියලා පස්සේ දවස් දෙකකින් අමතක වෙන්නේ. අපොයි එහෙම කියලා පස්සේ දවස් දෙකකින් අමතක වෙන්නේ. මුල් දවසේ විතරක් ඔහේ හරිම හොඳ මිනිහෙක් වෙන්නේ. අද නම් ඇත්තටම කියනවා, මේ සැරේ වෙනස් වෙනවා. අද නම් ඇත්තටම කියනවා. මේ සැරේ වෙනස් වෙනවා. සෙනසුරාදා ඉරිදා දෙකේ ගෙදර වැඩ මම කරවනවා. ඒක නම් අහලා සතුටුයි. හිතට ටිකක් දැන් නිදහසයි. ඒක නම් අහලා සතුටුයි. හිතට ටිකක් දැන් නිදහසයි. එහෙනම් මමත් ටිකක් මගේ යාළුවෝ එක්ක යන්නම් නේදයි. ඔහොම කියලා දැන්ම ඉතින් අතෙන් ගිලිහෙන්න හදන්න එපා. ඔහොම කියලා දැන්ම ඉතින් අතෙන් ගිලිහෙන්න හදන්න එපා. යාළුවෝ එක්ක ගියොත් ඉතින් මං ගෙදර තනියම ඉන්නේ කොහොමද? දුවේ පුතේ අහගන්න, අම්මා තාත්තා කියන දේ. දුවේ පුතේ අහගන්න. අම්මා තාත්තා කියන දේ. හිනාවත් එක්ක දුකත් බෙදා ජීවිතේ යන්න ඕනේ. කෙනෙක් විතරක් මහන්සි වුණොත්, ගෙදරක සතුට නැති වෙයි. කෙනෙක් විතරක් මහන්සි වුණොත්, ගෙදරක සතුට නැති වෙයි. දෙන්නා එක්ක අත්වැල් බැඳන් ඉස්සරහට ගියොත් හරි වෙයි. අපි දෙන්නා තරහ වුණත්, අන්තිමට එකට හිනාවෙමු. අපි දෙන්නා තරහ වුණත්, අන්තිමට එකට හිනාවෙමු. ගෙදර සතුට රැක ගන්න එකිනෙකාට ආදරේ කරමු.